ගරු සභාපතිතුමියනි, ඉස්සෙල්ලාම මම මේ පොඩි උපුටා දැක්වීමක් ඉදිරිපත් කරන්න හදන්නේ. මේ උපුටා දැක්වීම මම ගන්නේ කල්යානන්ද තිරානගම මැතිතුමාගේ කෘතියෙන්. ඒකේ නම දීඝටනාත්මක භෞතිකවාදී. ඒ කියන්නේ ගරු ඇමතුමා කාලය විනාඩි 14යි. ප්‍රතිපක්ෂයන්ගේ ගැටුම. දීඝටනාත්මක භෞතිකවාදය කියන්නේ ප්‍රතිපක්ෂයන්ගේ ගැටුම. ප්‍රතිපක්ෂයන්ගේ ගැටුම තුලින් ඉදිරියට යනවා කියන්නේ ලෝකේ. ඉතින් අදත් මම හිතන්නේ විපක්ෂය අවස්ථාවක් හදලා තියෙනවා ප්‍රතිපක්ෂයන්ගේ ගැටුමක් මෙතන හදන්න. ඒක හොඳයි. ආණ්ඩු පක්ෂය විපක්ෂය ප්‍රතිපක්ෂයන්ගේ ගැටුම. ඒකෙන් තමයි ඉස්සරහට යන්නේ. ඉතින් අපේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන මේ සාකච්ඡා කරන මේ ප්‍රතිපක්ෂයන්ගේ ගැටුමට මම කැමති අපි ආණ්ඩුව කරගෙන යන කලාව පිළිබඳ පොඩ්ඩක් කියන්න. අපි මැතිවරණයට කලින් ජනතාවට කිව්වා කතා කරා ශේෂ 4ක් ඔස්සේ අපේ රට කඩාගෙන වැටලා තියෙනවා කියලා. ඒ 4 තුල සියල්ල අන්තර්ගතයි. ඒ 4 ගැන කතා කරාම කඩාවැටීම පිළිබඳ සාකච්ඡාව සම්පූර්ණ වෙනවා. ඉතින් අපි කතා කරා දේශපාලන ශේෂ්ත්‍රයේ කඩාවැටීමක් තියෙනවා කියලා බරපතල. එය අපි වෙනස් කරනවා කියලා අපි ජනතාවට පොරොන්දු වුණා. ඊළඟට අපි සාකච්ඡා කරා ආර්ථික ශේෂ්ත්‍රයේ බරපතල කඩාවැටීමක් තියෙනවා කියලා. ඒක කියන්න පැහැදිලි කරන්න දෙයක්වත් තිබ්බේ නැහැ. ජනතාව ඒක අත්දැක්කා. අත්දකිමින් තිබුණේ. ඊළඟට අපි සමාජයේ කඩාවැටීම පිළිබඳ ලොකු සාකච්ඡාවක් ගත්තා. ඊළඟට සංස්කෘතියේ කඩාවැටීම පිළිබඳ සාකච්ඡාවක් ගත්තා. ඉතින් ඔය 4 ඇතුලේ රට තියෙනවා. ඔය 4 ඇතුලේ තමයි රට පවතින්නේ. දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික. ඔකෙන් පිට මොකක්වත් නැහැ. ඊළඟට අපි ජනතාවට විග්‍රහයක් කළා මෙන්න මෙහෙම. මේ ශේෂ 4 කඩාවැටීම සඳහා වන ප්‍රධානම කාරණය, ප්‍රධානම හේතුව දේශපාලනයේ කඩාවැටීම. ඒ නිසා මේ රටේ පළමුවෙන්ම දේශපාලනය කඩාවැටීම සකස් කර යුතුයි කියන එක අපි සමාජයත් එක්ක දිගට කතා කරා. සමාජයක පිළිගත්තා. මොකද දේශපාලනයේ කඩාවැටීම නිවැරදි නොකර ඒ තිබුණු කැත දේශපාලනය, හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, තව වචන ගොඩකින් ඒක කියන්න පුළුවන්. එහෙම එකක් රටේ පවත්වාගෙන යමින් ආර්ථිකයවත්, සමාජයවත්, සංස්කෘතියවත් ලස්සනට හදන්න බෑ කියන එක තමයි ඒකේ තියෙන මූලික මූලධර්මය. එහෙනම් දැන් බලන්න ඕන මේ මූලධර්මයට අනුව, ඒක අපි පිළිගත් මූලධර්මය, අපි ජනතාවට ඉදිරිපත් කරපු කාරණය. ඒ මූලධර්මයට අනුවද දැන් අපි වැඩ කරගෙන යන්නේ. රට කරගෙන යන්නේ. ඒ මූලධර්මයට අනුව වැඩ කරගෙන යමින්ද අපි මේ රටේ මේ කරගෙන යන අනිකුත් සියලු කටයුතු කරගෙන යන්නේ. ඒ කියන්නේ ආර්ථික ශේෂ්ත්‍රයේ, සමාජ ශේෂ්ත්‍රයේ, සංස්කෘතික ශේෂ්ත්‍රයේ අවශ්‍ය කරන වෙනස්කම් කරගෙන යන්නේ මේ කියන මූලධර්මයට අනුවද? ඔව්. පළවෙනි දේ අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ආරම්භයක් කරා. හොඳ ආරම්භයක් ගත්තා. හොඳ ආරම්භයේ පළවෙනිම එක තමයි ජනාධිපතිවරණයෙන් පසුව ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරලා මේ රටේ දේශපාලන සංස්කෘතියේ දැවැන්ත වෙනස්කමක් කළා. ඒ දැවැන්ත වෙනස්කම තමයි රට තුල සාමකාමී තත්ත්වයක් ඇති කරන එක. කිසිදු දේශපාලන ප්‍රතිපක්ෂයකට, ප්‍රතිවිරුද්ධ කෙනෙකුට කිසිම දේශපාලන හානියක් නොවන පාලනයක්
ලංකාවේ පළවෙනි වතාවට මේ අවුරුදු 76න් පස්සේ බිහි කරා. ඒකම ඇති. මේ ගෙවිච්ච කාලය තුල ඒකම ප්‍රමාණවත්. මේ රට ඉදිරියට ගෙනියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඊළඟට පළාත් පාලන ඡන්දේ පැවැත්තුවා. බහුතරයක් අපි ජයග්‍රහණය කරා. ඒ දේශපාලන සංස්කෘතියම ඉදිරියට ගෙන යමින් පළාත් පාලන ඡන්දය අවසන් වෙනකොටත් රට සම්පූර්ණයෙන්ම සාමකාමී රටක් බවට පත් කරා. ඒ අපේ අර පොරොන්දු අපි යන පාර. මේ රට හදාගෙන යන පාර. දේශපාලන සංස්කෘතික සමාජ ආර්ථික වශයෙන් මේක කඩා වැටිච්ච රටක්. මේ තිබුණු තැන මතක් කරලා ඉන්න ඕන කරපු දේවල් ගැන කියන්නේ. ඒකේ කරුණු තුනක් ගොඩ නගන්න නම් පළවෙනි කරුණ සාර්ථකව ස්ථාපිත කරන්න ඕන රටේ. ඒ තමයි රටේ පාලනය. දේශපාලන සංස්කෘතිය කියන්නේ පාලනයනේ. තව පැත්තකින් ගත්තම ඒ පාලනය හොඳින් නිවැරදි කරගන්න ඕන. ඒ නිවැරදි කරමින් තමයි ආර්ථිකයයි සමාජයයි සංස්කෘතියයි ගොඩනගන්න වෙන්නේ. එහෙම නැත්තම් බෑ. ඉතින් හොඳම ආරම්භය ගත්තා නියෝජන ක්‍රමයක් යටතේ මහජන නියෝජිතයෝ තෝරාපත් කරලා මේ ආයතන ක්‍රියාවලිය ආරම්භ කරලා මේ රටේ ජනතාවට සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් මැතිවරණ ප්‍රචණ්ඩත්වය සීරෝ කරපු පාලනයක් මීට කලින් ලංකාවේ බිහි වෙලා නැහැ. මැතිවරණයෙන් පස්සේ දේශපාලන ප්‍රචණ්ඩත්වයන් මේ රටේ නිර්මාණය වුණා. එහෙනම් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ජනතාවට දීපු ප්‍රබලම පොරොන්දුවක් අපි ඉෂ්ට කරලා තිබෙනවා. ඒක වැදගත්. එහෙම තමයි දැන් අපි මේ වෙනස් කිරීමේ මාවතේ ගමන් කරමින් තියෙන්නේ. මේ පොතේ තියෙන කියමනක් මේ තාක්කල් සිටි සියලු දාර්ශනිකයෝ ලෝකයේ තේරුම් කළ, ඒ කියන්නේ විග්‍රහ කළා. එහෙත් අපේ කාර්යය වන්නේ ලෝකේ විපර්යාස කිරීමයි, වෙනස් කිරීමයි. ඒක කියලා තියෙන කාල් මාක්ස්. අපේ කාර්යය වෙන්නේ ලෝකේ වෙනස් කිරීම. එහෙනම් මේක අපේ රටට ගැලැප්පුවම අපේ කාර්යය වෙන්නේ ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ රට වෙනස් කිරීම. එහෙනම් ඒ වෙනස් කිරීමට මුල්ගලක් අවශ්‍යයි. මූලික පදනම් අවශ්‍යයි. ඒ පදනම් වෙනුවෙන් තමයි ආණ්ඩුව මේ වෙනකොට කටයුතු කරගෙන යන්නේ. ඒ අනුව තමයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මූලික පදනම දාලා තියෙන්නේ. අපි ආවට පස්සේ මේ ස්ථාවරය ගොඩනගාගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳ හොඳම විග්‍රහයක් සහ කතාවක් අපේ ජනාධිපති සහෝදරයා ඇමරිකාවේ ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් එකතු කරලා දේශනයක් කළා. ඒ දේශනය හරි වැදගත්. ඒකේ අපේ රට ස්ථාවර කරලා තියෙන්නේ කොහොමද? හෙට දවසේ රට ගොඩනගන්න පුළුවන් ක්‍රමවේදය ක්‍රම ස්ථාවර කරලා තියෙන්නේ කොහොමද කියන එක මනවින් පැහැදිලි කරා ලෝකෙටම. ඒක තිබුණේ සැප්තැම්බර් මාසේ 25. මම මේ සභාවේ හැමෝටමත් මේක එළියේ අහන ජනතාවටත් ආරාධනා කරනවා සැප්තැම්බර් 25 ඇමරිකානු දේශනය අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ශ්‍රී ලාංකිකයන් අමතා කරපු දේශනය ඒකට සවන් දෙන්න කියලා. ඒකට සවන් දුන්නම මං හිතන්නේ විපක්ෂයේ අය සවන් දෙනවා නම් ඒ අයට ගොඩක් දේවල් නිරවුල් කරගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ආර්ථිකය ගත්තොත් මේ ගෙවිච්ච කාලය තුල මම මගේ අමාත්‍යාංශෙන් උත්තරයක් දෙකක් දෙන්නම්. මොකද ගොවි ජනතාව කියන්නේ අපේ රටේ දරිද්‍රතාවයෙන් බැටකාලා හිටපු ජනතාවක් නිසා. දැන් 2024-25 මාස් කන්නේ අවසන් වෙලා 2025 යල් කන්නේත් අවසන් වෙලා තිබෙනවා. ඊළඟට මාස් කන්නේ දැන් පටන් ගන්න නියමිතයි. මේ මාසේ මැද වෙනකොට ආරම්භ වෙනවා. මේ ගෙවිච්ච කාලය තුල අපේ රටේ ගොවි ජනතාව මීට පෙර තිබුණු ගැටලු කීපයක් විසඳගෙන තියෙනවා. ඔක්කොම නෙමෙයි. කීපයක් විසඳගෙන තියෙනවා මේ අවුරුද්දක් කියලා අපි කියමුකෝ. කන්න දෙකක් නේ අවුරුද්දයිනේ. එකක් තමයි ගොවි ජනතාවට තිබුණු ප්‍රධානම ප්‍රශ්නයක් තමයි
තමන්ගේ පිරිවැයට සරිලන මිලක් තමන්ගේ නිෂ්පාදනවලට නොලැබීම. මේක තමයි තිබෙන තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගොවි ජනතාව. ඕනම නිෂ්පාදනයකට එහෙමයි. පිරිවැයක් තියෙනවා. ඉතින් පිරිවැයට අමතරව තව කොටසක් අවශ්‍යයි. ඔවුන්ට ලාභයක් අවශ්‍යයි. එතකොට අපේ ගොවි ජනතාවගේ තිබුණු ප්‍රධානම ප්‍රශ්නය ඕක. අපි කියන්න කැමති මේ ගෙවිච්ච අවුරුද්ද ඇතුළත විශේෂයෙන් වී වගා කරන ගොවියන්ගේ එම ගැටලුවට සාධාරණ උත්තරයක් ලබා දෙන්න මේ ආණ්ඩුවට පුළුවන් වුණා. සියලු ප්‍රශ්න විසඳිලා නැහැ. අපේ සමන්මලි මන්ත්‍රීතුමිය බොහොම හොඳ අදහසක් ඉදිරිපත් කරා. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරලා තියෙන්නේ 2029 දක්වා. එහෙම නැතුව අවුරුද්දකට නෙමෙයි. අවුරුද්දක් තුලදී කරේ මොනවාද කියන එක තමයි මෙතන දැන් අදාළ වෙන්නේ. නමුත් කතා කරනකොට මුළු ප්‍රතිපත්ති ප්‍රකාශනයම අරගෙන ඉවරලා මේක කරලා නැහැනේ මේක කරලා නැහැනේ කිව්වට ඒක එච්චර තර්කානුකූල නැහැ. විපක්ෂය එහෙම තමයි ඉදිරිපත් කරන්නේ සාමාන්‍යයෙන්. ඒක විපක්ෂයේ රටාව. ඉතින් කොහොම හරි අද වෙනකොට ගොවි ජනතාවගේ උද්ඝෝෂණයක් තියෙනවා නම් තියෙන්නේ අල ගොවියන්ගේ උද්ඝෝෂණයක් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. බීලුණු ගොවියන්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. එච්චරමයි. වෙන මොකක්වත් නැහැ. වී වගා කරන ගොවි ජනතාවගේ පැත්තේ මේක විශාල ජන කණ්ඩායමක් නිසා මම මේ කොටස ගැන කතා කරන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් නොවන නිසා. ඒ අයගේ ප්‍රශ්නයට අපි මැදිහත් වෙලා ඒගොල්ලන්ට සාධාරණ මිලක් ලබා දෙන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හදලා ඒක සාර්ථක කරා. අද වෙනකොට වී වගා කරන ගොවියන්ගේ උද්ඝෝෂණ මොකක්වත් නැහැ මේ රටේ. මොකක්වත් නැහැ. ගරු ඇමතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ. ඊළඟට බීලුණු ප්‍රශ්නයටත් සතත සම්බන්ධ කරගෙන අපි ආහාර සුරක්ෂිතතා කමිටුව තුල ඒක පුළුල් ලෙස සාකච්ඡා කරලා අපි යම් බද්දකුත් වැඩි කරලා ඊට අමතර ඒකත් ප්‍රමාණවත් නොවනකොට සතොස මැදිහත් වෙලා බීලුණු කිලෝ එකක් රුපියල් 130කට මිලදී ගැනීමේ වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඇත්තටම ඒකට සතොස විතරක් නෙමෙයි මැදිහත් උනේ. අපි සාකච්ඡා කරා සුපර් මාකට් ජාලයත් එක්ක. නම කිව්වට කමක් නැහැ. ඒගොල්ලෝ මේකට ඇත්තටම සම්බන්ධ වෙච්ච නිසා කාගිල්ස් ජාලය මේකට සම්බන්ධ වුණා. ඒ වගේම කීල්ස් වෙළඳ ජාලයත් මේකට සම්බන්ධ වුණා. අපි එකඟතාවයක් හදාගෙන රාජ්‍ය පෞද්ගලික දෙපැත්තම සම්බන්ධ වෙලා ඒ බීලුණු ගොවියන්ගේ ප්‍රශ්නයටත් විසඳුමක් හොයන්න කටයුතු කරා. තාමත් පොඩි ප්‍රශ්න නැතුව නෙමෙයි. එහෙම නැත්තම් ඉතින් මේක එක බොරුවක් නෑ කියනවනම්. ඉතින් ඒ විදිහට ප්‍රශ්න මතුවෙන ආකාරය දෙස බලලා ඒවා සම්බන්ධයෙන් අපි කටයුතු කරලා තියෙනවා. ඇත්තම කියනවා දැන් එක්තරා ආකාරයකට ගොවි ජනතාවට වගා කිරීම සම්බන්ධ වන බලාපොරොත්තුවක් නිර්මාණය වෙලා තියෙනවා. අපි වගා කරොත් ඒකට සාධාරණ මිලක් ලැබේ. ඒ පැත්තට තමයි ආණ්ඩුව ගමන් කරමින් යන්නේ. අපිව අතරමං කරන එකක් නැහැ. අතරමං කරේ නැහැ. ආණ්ඩුව මැදිහත් වෙනවා කියන බලාපොරොත්තුව ඇති වෙලා තියෙනවා. ඒක අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා මේ ගෙවුණු අවුරුද්දේදී කරගත්ත ප්‍රධානම දෙයක්. ගොවිතැන් අත්තරමින් හිටියේ. ගොවිපලෙන් අයින් වෙමින් හිටියේ. ආර්ථිකයේ ඒශේෂයේ කඩා වැටිලා නිසා තරුණ පරම්පරාව ඒ සඳහා ඉදිරිපත් උනේ නැහැ. ඒ වගේම කියන්න ඕන වෙලාව සීමා කරන්න වෙලා තියෙන නිසා අපි දැන් ක්‍රියාත්මක කරනවා යාය 500 කියලා වැඩසටහනක්. කියන්නේ යායවල් 500ක් තෝරගෙන ඒ යායවල් 500 අපේ ගොවි බිම්වල වගා කරන නිෂ්පාදනයන්ගේ ඵලදායීතාවය ඉහළ දාන්න සම්පූර්ණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැකේජ් එකක් සහිතව කටයුතු කරන්න ආරම්භ කරලා තියෙනවා. අපි ගහට දෙන්න ඕන, භෝගයට දෙන්න ඕන, ඒකට ඕන නිසි ආහාර ප්‍රමාණය, නිසි වෙලාවට. ඒවත් සියල්ල සහිතව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද පැකේජ් එකක්
සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒ පැකේජ් එකෙන් පිට යන්න බෑ කාටවත්. ඒ පැකේජ් එක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන. නිසි ප්‍රමාණයට වතුර, නිසි ප්‍රමාණයට නිසි වේලාවට පොහොර, නිසි වේලාවට අදාළ සියලු කටයුතු එකතු කරමින් යාය 500ක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ගොවි ජනතාව ඉතාම ආදරයෙන් ඒක බාර අරගෙන තිනවා. ගොවි ජනතාව අපිට ඡන්දයක් දුන්නා නම් තමුන්නාන්සලා කිව්වා ජනතාව දැන් කලකිරීමෙන් ඉන්නවා කියලා. ගොවි ජනතාව අපිට දීපු ඡන්දෙට වග කියපු ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. ඒක ගැන අපිට සතුටුයි. අද කොහෙවත් උද්ඝෝෂණ නැහැ. අරගල නැහැ. තමුන්නාන්සලා කියන විදිහේ ගැටලුවක් මේ රටේ තියෙනවා නම් දැන් ජනතාව ඉන්න ඕන පාරේ. ඕනම ශේෂ්ත්‍රයක. ඕනම ශේෂ්ත්‍රයක ජනතාව ඉන්න ඕන මහපාරේ. නෑ ජනතාව මහපාරේ නෑ. ඒ කියන්නේ ජනතාව සතුටෙන් ඉන්නවා මේ යන වැඩපිළිවෙල ගැන බලාපොරොත්තුෙන් ඉන්නවා. බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. තමුන්නාන්සලා අපි ගැන කියපු කිසිවක් උනේ නෑ. තමුන්නාන්සලා ඡන්දෙට කලින් අපි ගැන බොහෝ જાති කිව්වනේ. එතකොට බොරු කිව්වේ බලන්න ඕන දැන් අපිද තමුන්නාන්සලාද කියලා. ඈ දැන් කිව්වා තෙල් පෝලිං ඇති වෙනවා ඒ කිව්වා. එහෙම මුකුත් නෑ හොඳට රට යනවා ඉදිරියට. නේද? පන්සල් වලට දාන්නේ නැතුව යනවා කියලා කියපු පච බුදුවමෝ තාම මෙහෙම ඉන්න එක පුදුමයි පොළව පලාගෙන යන්නේ නැතුව. දීපල පවර ගන්නවා කිව්වා. වාහන දෙකක් තිබ්බොත් එකක් ගන්නවා කිව්වා. නුවර පෙරහැර නවත්තනවා කිව්වා. ඇත්කන්ද විහාරේ පෙරහැර නවත්තනවා කිව්වා. කියපු පච තාම ඉන්න එක පුදුමයි ඇත්තටම. හැබැයි ඉන්න ඕන. මොකද දන්නවද නැත්තම් ප්‍රතිපක්ෂයක් නැතුව යනවා. අපි විපක්ෂයට ගොඩක් ගරු කරනවා. මේ ඇවිල්ලා ඉන්නේ මහ ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු മന്ത്രിවරු. මේ ප්‍රතිපක්ෂ දෙක නැත්තම් ආණ්ඩු පක්ෂ විපක්ෂය කියලා මේ සිස්ටම් එක ගෙනියන්න බෑ. විපක්ෂ නායකතුමා හොඳින් කටයුතු කරන්න ඕනේ. එතුමා අද හොඳ කරුණු ප්‍රමාණයක් ඇත්තටම ඉදිරිපත් කළා. දැන් අපේ මුදල් නියෝජ්‍ය ඇමතුමා ඒකට හොඳ උත්තරයක් දෙයි. අපිත් බෙදාගෙනනේ මේ කතා කරන්නේ. නේද? ඉතින් ඒ නිසා නේද? ඉතින් කොහොම හරි අර සතියෙන් සතිය කතාවක් ඡන්ද කතාවක් කිව්වා. ඡන්ද කතාව මේමයි. අපි දැන් ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සේ හරි මහමැතිවරණය තිබ්බා. මේ අවුරුද්දට ඡන්දයක් තිබ්බා. පළාත් පාලන ඡන්දේ. ඉතින් ජනමතය බලා ගන්න කතාවක් කියපු නිසා ජනමතය දැන් මොකද්ද කියලා අවුරුද්දට එකක් තිබ්බම ඇති. ළඟ තියලා ජනමතය බලන්න බෑ. පළාත් පාලන ඡන්දේ ඉවරෙච්ච ගමන් පළාත් සභා ඡන්දයක් තියලා ජනමතය බලන්න බෑ. එතකොට අර මතයම තමයි. ඉතින් තමුන්නාන්සලාටත් වාසි පොඩ්ඩක් කල් ගිහිල්ලා තියෙන එක ඉස්සර ක්‍රමයට. නමුත් ඇත්ත වෙන්නේ අවුරුද්දක් ගිහිල්ලා පළාත් සභා ඡන්දේ තියෙනකොට විපක්ෂයේ මේ තත්ත්වයක් දුර්වල වෙන බවට අපිට කිසිම සැකයක් නැහැ. මොකද අපි ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරලා තියෙන නිසා. ලංකාවේ පළවෙනි වතාවට ගෙවිච්ච අවුරුද්දෙන් කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. දූෂණයෙන් තොර 100%ක් දූෂණයෙන් තොර පාලනයක් අවුරුදු 76කට පස්සේ ලංකාවේ ක්‍රියාත්මක වෙන බව මේ රටේ ජනතාව දන්නවා. ඔබතුමාලා මේ විවාදය දුන්නේ ඇත්තටම මේක නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා තමයි ගත්තේ. මට සැකයක් තියෙනවා අපේ පැත්තේ කීප දෙනෙක් එක්ක හරි සම්බන්ධයක් ඇතුව මේ යෝජනාව ගෙනාවද කියලා. බොහොම ස්තුතියි. ගරු හර්ෂසිලා මන්ත්‍රීතුමා. අද මේ අපේ ඇමතිතුමා වසන්ත සමරසිංහ ඇමතුමා ටේබල් කරනවා කියලා කිව්වා. මේ වී සම්බන්ධයෙන් ඩොකියුමන්ට්ස් වාගේ ටේබල් කරනවා කියලා කිව්වා. දැන් මම ඒවා ඉල්ලුවා. මෙට්‍රික් ටොන් 20000කට විතරයි කියලා අර ටෙන්ඩර් එක දැම්මේ 30000ක් SMEලට දෙනවා කියලා. හැබැයි එහෙම එකක් ටේබල් කරේ නෑ කියලා හැන්සාර්ට් එකෙන් කියනවා. අපිට කරුණාකරලා එක ගන්න පුළුවන්ද? අපි ඒක හොයලා කියන්නේ. Thank you.